හොඳයි. ඊළඟට අපි යමු තුන්වෙනි කාරණාවට. හොඳයි. අපිට මේක තුළ අරගන්න පුළුවන් තුන්වෙනි කාරණාව තමයි අපිට පළවෙනි කාරණාව අපි විදිහට අපි හඳුනාගත්තා. අපිට පාවිච්චි කරන්න පුළුවන් යෝග ආසන. යෝග ව්‍යායාම ටික. නිරෝගී වෙන්න. දෙවෙනි කාරණාව ඇතුලේ මම ඔබට යෝජනා කළා ඉතා හොඳ ভাইබ්‍රේෂන්ස්. හොඳ ශබ්ද තරංග කම්පනයන් අප තුල නිරන්තරයෙන් ඇති කර ගැනීම නැත්නම් ඇහුම්කන් දීම ඒවා වාදනයට හුරු වීම. එතකොට ඔන්න ඔක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව විදිහට අපේ මේ අභ්‍යන්තර වාතය මනාව කළමනාකරණයට උත්සාහ ගැනීම කියන කාරණාව. නැත්නම් ප්‍රාණයාම ක්‍රියාවලියට අවධානය යොමු කිරීම. අභ්‍යන්තර වාතය කළමනාකරණයට උත්සාහ ගැනීම කියන කාරණාව. මේකට පළවෙනි කාරණාව ඉතා වැදගත්. ඔබේ ශරීර ස්වස්ථතාවය මනාව පවත්වාගෙන යන පුද්ගලයෙකුට ඒ කෙරෙහි හොඳ අවධානයක් යොමු කරන පුද්ගලයෙකුට ඉතා හොඳ අවකාශයක් තියෙනවා තමන්ගේ අභ්‍යන්තර වාතය නිසි අයුරින් කළමනාකරණය කිරීමට ප්‍රවේශය සපයා ගන්න උත්සාහ කරන්න. අපි පළවෙනි අභ්‍යාසයේ විදිහට උදර ශ්වසනය, හෘද ශ්වසනය, උරස් ශ්වසනය කියන ශ්වසන අභ්‍යාස ටික පුහුණු කරනවා. මේක නිරන්තරයෙන් දෛනිකව ඔබ පුරුදු පුහුණු වෙනවා නම් ඔබ සිතනවාට වඩා ඉතාමත් ප්‍රබල ප්‍රතිලාභ ඔබට ගෙනත් දෙනවා. අනිසකයි. මොකද යෝග ශාස්ත්‍රය තුල මේ ප්‍රාණ ශක්තිය හඳුන්වන්නේ මුළු ශරීරය පුරාම ගමන් කරන්නා වූ ප්‍රබල ශක්තිදාමයක් විදිහට. මේ අපි සාමාන්‍ය ඉගෙන ගන්න නහයෙන් හුස්ම අරගෙන පෙනහැල්ලට ගමන් කරනවා කියන කාරණාවෙන් යෝග ශාස්ත්‍රයේ ප්‍රාණ ශක්තිය නවතින්නේ නැහැ. 72,000ක් පමණ නාඩි මාර්ග ඔස්සේ ගමන් කරන ප්‍රාණ ශක්තිය ඔබව ප්‍රබලතාවයන් ඔබේ දුර්වලතාවයන් වලකාලමින් ඔබේ ප්‍රබලතාවයන් මතු කරන කාරණාවක් විදිහට මුන්නි ඍෂි භාෂිතවල සඳහන් වගේම ප්‍රායෝගිකවත් ඔබට අත්විදිය හැකියි. ඔන්නෝක තුන්වෙනි කාරණාව විදිහට අපිට අඳුන ගන්න පුළුවන්. හතරවෙනි කාරණාව. හොඳ ප්‍රසන්න සුගන්ධයන් ආග්‍රහණය කිරීම. නැත්නම් ඖෂධීය සුගන්ධයන් ආග්‍රහණය කිරීම. ඉතාමත් හොඳ ප්‍රවේශයක් ඔබේ කායික මානසික සුවය ගොඩනැගීමට. හිතන්න ඔබ හවස කාර්යාල කටයුතු වලින් පසුව පැමිණුණාට පස්සේ ඔබගේ නිවසට පැමිණුණාට පස්සේ පැංගිරි තෙල් මිශ්‍ර සෝදක් නිරන්තරයෙන් වහනය වන ආකාරයට සකස් කරගන්න. මේක විද්‍යාත්මකවත් තහවුරු කරගන්නා වූ කාරණාවක්. ඒ තුලින් ඔබේ ආතතිකර මට්ටම පහළට ගියන මේ ඇරෝමාස් සමත් වෙනවා. මේක පුළුල් විෂයක්. බොහෝ තොරතුරු සහිතයි මෙම විෂය ගැන. මෙය සූසට කලාවන් වලදී හැඳින්වෙන්නේ ගන්ධ යුක්ති නමෙන්. අතීතයේ සිට පැවැත්ගෙන ආපු ප්‍රබල දැනුම් පද්ධතියක්
මේ මාතෘකාව සතුව පවතිනවා. ඒක නිසා මම ඔබට යෝජනා කරනවා මෙන්න ඔබට තවත් හොඳ ප්‍රවේශයක් තියෙනවා. යහපත් නිර්වෘ කයක් සහ මනසක් ගොඩනගා ගැනීමට භාවිතා කරන්න පුළුවන් තවත් හොඳ උපාය මාර්ගයක්. පස්වෙනි කාරණාව විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඉතා හොඳ නැත්නම් ප්‍රාණ සහිත ආහාර රටාවකට හුරු වීම කියන කාරණාව. ප්‍රාණ සහිත ආහාර රටාවකට. මෙතන මේ නූතන විද්‍යාව කියන සමබල ආහාර රටාවෙන් එහාට ගියපෝ ප්‍රාණ සහිත ආහාර රටාවකට හුරු වීම තමයි යෝග ශාස්ත්‍රය යෝජනා කරන්නේ. අලුත් ආහාර, නව ආහාර. ඒ වගේම ඔබගේ රුචිකත්වයන් සහ මේ ඔබ ගත කරන දේශගුණික තත්වයන් මත මේ ආහාර රටාව ඔබ තුළ තීරණය කරගත යුතුයි. එසේ නොමැතිව විවිධ රටවල් වල විවිධ උෂ්ණත්ව තත්වයන් මත නිමවන ආහාර වලටම ලොකු ඉඩක් වෙන් කිරීම. එතනම් සුදුසු කාරණාවක් විදිහට අඳුර ගන්න බෑ. මොකද දැන් අපේ දේශයේ පිහිටා තියෙන භූකලාපීය තත්වයන් මත තමයි අපිට අදාළ ආහාර ටික අතීතයේ ඉඳලා ගොඩනැගුණේ. ඒ අතීතයේ ඉඳලා ගොඩනැගිච්ච ආහාර රටාවට අදාළ බොහොම හොඳ පදනමක් තියෙනවා. අන්නේ පදනම අපිට එකපාර බිඳහැලිය නොහැකි. එහෙම බිඳහැලීමට යාම ගැටලු සහිතයි. මොකද අපි පුංචි කාලේ ඉඳලා හුරු වෙච්ච විවිධ පුද්ගලයන් විවිධ ගෘහස්ථවල සංස්කෘතියක් මත විවිධ නිවෙස්වල විවිධ ආහාර සංස්කෘතිය තියෙනවා. ඒ ආහාර සංස්කෘතියත් එක්ක ඔබ ගොඩනැගිච්ච ආකාරයක් තියෙනවා. එතකොට ඔබට සුදුසු ආහාර රටාව නිශ්චිතම පරිදි දන්නේ ඔබ. එය නූතනයේ ජනප්‍රිය ක්‍රමවේද වලට ඩයට් ප්ලෑන් එකකට දානවා කියන කාරණාව කොතරම් දුරට නිවැරදි වෙනවද කියලා ඔබ තවදුරටත් කල්පනා කළ යුතුයි කියලා මම ඔබට යෝජනා කරනවා. හැබැයි මේකට යෝග ශාස්ත්‍රය යෝජනා කරන්නේ ප්‍රාණ සහිත ආහාර රටාවකට හුරු වීම කියන කාරණාව. හොඳයි. අපි යමු ඊළඟ කොටසට.